බලන් හිටපු මගේ ස්ටෑන්ඩ් මික්ස් එක ගන්න කිචන් එඩ් ස්ටෑන්ඩ් මික්ස් එක මම ගොඩක් මෙතෙන්ට කෝල් කර සැනිසරේ හා බල ඒගොල්ලන් ෂිප්මන්ට්ස් ආවා කිව්ව නිසා මම ආවේ ගන්න One Galle Face පරිශ්‍රයේ තියෙන 4 වෙනි ෆ්ලෝ එකේ තියෙන කොම්ප්ලෙක්ස් කියන ෂොප් එක තමයි මම අද ඒක ගන්නේ. බලමු මේකේ තියෙන ෆන්ක්ෂන්ස් මොනවද කියලා සහ මේකට තව අපිට එක්ස්ට්‍රා ගන්න තියෙන ඇටැච්මන්ට්ස් මොනවද කියලා අපි ෂොප් එකේ කෙනෙක්ගෙන් අහලා දැනගමු. අපිට පොඩක් සහයෝගය දක්වන්න පුළුවන්ද? අපිට මේකේ විස්තර ටිකක් කියන්න. මේක මිලදී ගන්න පුළුවන් මිල ගණන සහ මේකට තව ඇටැච්මන්ට්ස් මොනවද එන්නේ කියලා පොඩක් කියන්න. මේ ප්‍රයිස් එක ගන්න 245,000 වෙනවා. මේකත් එක්ක එනවා පෝරෙන් කීට් එක එනවා. ගමන්තරේම වයර් එනවා. ඩෝ හුක් එක එනවා. ඊට අමතරව ෆ්ලැට් බීට් එක එනවා. ඊට පස්සේ මේකට වෙන ඇටැච්මන්ට්ස් එනවා. ඒව වෙනම තමයි ගන්න ඕනේ. කලර්ස් තියෙනවා. 1 2 3 කලර්ස් වලින් දෙකක් තියෙනවා. ඔව් රෙඩ් දෙකක් තියෙනවා අපිට. මේකට අපිට පුළුවන් නේද මේ සාමාන්‍යයෙන් ස්පැගටි ඔව් ඇටැච්මන්ට් එන ඕන ඇටැච්මන්ට් එකක් අපිට එතන සෙට් කරගන්න පුළුවන්. මේ සයිස් එක 4.8 ලීටර්. ඔව් 4.8 ලීටර්. එතකොට රෙඩ් කලර් එකේ තියෙනවා කලර්ස් දෙක මොකක්ද? එම්පයර් රෙඩ් එකේ එනවා, කැන්ඩි ඇපල් එකේ එනවා. කැන්ඩි ඇපල් එකයි එම්පයර් රෙඩ් එකයි. බෝල් එක වෙනම ගන්න තියෙනවා නේද? ඒක නිකල් බෝල් එක වෙනම ගන්න තියෙනවා. ග්ලාස් බෝල් එක වෙනම ගන්න තියෙනවා නේද? ඒකයි මේ මෙතන තියෙනවා ස්පැගටි ඇටැච්මන්ට් එක. උලන්ට මේක සයිසස් තුනකින් මොකක්ද? මේකෙන් පැස්ටල් රෝල් එක විතරයි නේ. කට් කරන එක තියෙනවා. රෝලෙන් කටර්ස් තුනම මේක තියෙනවා. සෙට් තුනක් තියෙන එක. තුනම අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඒකට මැෂින් එකටම හයි කරලා ඒක පවර් එකෙන්ම වැඩ කරන විදිහට තමයි ඒක තියෙන්නේ. ඒත් එක මම හිතා දැක්කා මෙන්න මේක ගොඩක් අය තව මයින් අහන එකක් තමයි ඉන්ඩක්ෂන් කුකර්ස් වලට දාන්න පුළුවන් pots and pans මොනවද කියලා. මේ ආව ගම මම ඒකත් පෙන්නන්නම් ඔයාලට. ඉන්ඩක්ෂන් කුකර්ස් වලට දානවා නම් මේ වගේ හෙවි බොටම් පෑන් එකක් අවශ්‍ය වෙනවා. මේවා හරි. හැබැයි සමහරක් ඒවා තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ් එකේ විතරයි පාවිච්චි කරන්නේ. මේ කරන්ට් එකෙන් වැඩ කරන ලිප් වර්ග දෙකක් තියෙනවා ඉන්ඩක්ෂන් කුකර්ස් සහ ඉන්ෆ්‍රාරෙඩ් කුකර් කියලා. ඒතකොට ඉන්ඩක්ෂන් කුකර් එකකට සිලෙක්ටඩ් මේ පෑන්ස් විතරයි පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ හෙවි බොටම් එකක් තියෙන. තව තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති දඟර වගේ තියෙන. හැබැයි ඉන්ෆ්‍රාරෙඩ් එකේ තියන්න පුළුවන් පොත් වර්ගයක් තියෙනවා අතන අපි ඒ ටිකක් බලාගෙන මෙයා. මේ තියෙන්නේ ඒවා නේද? මේවා තියෙන්නේ මේ ඔක්ක ගෑස් විතරයි. මේවා ගෑස් හොදලා නමුත් ඉන්ෆ්‍රාරෙඩ් එකේ දාන්න පුළුවන් මේක. හොට් ප්ලේට් එකේ නෙමෙයි. අනිත් එකේ වර්ග දෙකක් තියෙනවා. මේ වගේ එකක් මේ අඩිය මේ මුකුත් නෑ මේ වල. මේ තියෙන්නේ අඩිය මුකුත් නැහැ. නිකම්ම සෙල්ෆ් මේ
තියෙන්නේ. එතකොට මේව තියන්න පුළුවන් ඉන්ෆ්‍රාරෙඩ් එකේ විතරයි. සාමාන්‍යයෙන් heavy bottom එකක් අවශ්‍ය වෙනවා මේ hot plate වලට දානවා නම්. මේක plate එකට පුළුවන්. මේක induction පුළුවන් නේද? මේක induction මේ ළඟදිද මේක ආවේ? නෑ. ඉතින් තිබ්බද? මේක ඇත්තටම heavy bottom කියන්නේ pot එකක් bottom බරයි. මේකත් මේ ඔයගොල්ලන්ට සේවයක් හැටියට මේ පසුබිම වීඩියෝ කරන එක මගේ මික්සර් එක ගන්නව ගම මට හිතුණා මෙතනින් ඔයගොල්ලන්ට දැන් හොඳ කේක් මික්සර් එකක් ගන්න තියෙන තැන් ඔයගොල්ලෝ හොයන නිසා මට හිතුණා මේක ගැන ඔයගොල්ලන්ට කියන්න මේ ගන්න තියෙන තැන One Galle Face ගොඩනැගිල්ලේ 4 වෙනි මහලේ Home Lux කියන showroom එකේ තමයි kitchen net කියන තව එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒකේ මේ barcode එක scan කරාම ඒකේ තියෙනවා මේක original ද fake ද කියලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මම මේක බලලා තියෙන්නේ ඒක නිසා මට සැකයක් නැතුව ඒක ගන්න පුළුවන් ඉතින් මික්සර් එකක් ක්‍රියාත්මක වෙන හැටි මම ඔයාලට මගේ මික්සර් එක ගෙදර දිග ඇරලා ඒක ගැන පෙන්නන්න එහෙම නම් ඉතින් මම මේක අරගෙන අද මෙතනින් යනවා මම ගෙදරට ආවා මගේ ස්ටෑන්ඩ් මික්සර් එකත් අරගෙන අපි බලමු මේක දැන් ගලවලා මම මෙතනදී බලලා අරගෙන ආවේ ඉතින් මට හිතුණා ඇරලා ඔයගොල්ලන්ට පෙන්නන්නද වෙනම ඒගොල්ලෝ ගැරන්ටි කාඩ් එක විදියට ඒගොල්ලන්ගේ බිල් එකමයි දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මට මේක දැන් එළියට ගන්න උදව්වක් ඕන වෙනවා කාගෙන්. මේක තමයි මම ගොඩක් කල් ඉඳලා ආසාවෙන් බලන් හිටපු kitchen aid machine එක. මේකේ ඩිස්ක් එක තියෙන කොටස ලීවර් එක උස්ස ගන්න මෙන්න මෙහෙම මෙතනින් මෙහෙම කෑල්ලක් තියෙනවා. එකෙන් මේවා කරන්න තියෙන්නේ. ආයෙ අපිට දාන්න ඕන වෙනකොට මෙතනින් තියෙනවා. ස්පීඩ් එක තියෙන්නේ මෙන්න මෙහෙම. ස්පීඩ් එක දාලා තිනවා. ඒක තුන විදිහට. අපි මේකට දැනට වතුර ටිකක් දාලා බලමු බීට් කරලා. 40 පින් එක තියෙන ප්ලග් එකක් තියෙන්නේ. මම මේක දැනට ගහනවා. මම නිකන් වතුර ටිකක් දාගෙන ආවි. තියෙන බැලුන් ඩිස්ක් එක ඒකත් අපිට පුළුවන් මෙන්න ටිකක් තියෙනවා දාලාම තද කරන්න ලීවර් එකේ පාලට දානවා මේක අපිට ස්පීඩ් එක දාන්න තමයි තියෙන්නේ මේක තමයි මේක ක්‍රියාත්මක වෙන හැටි මෙතන තියෙනවා මේ මම මේක නම් ගත්තේ නැහැ ස්පැගටි එහෙම නැත්නම් මස් සම්බරන්න ඕනම දෙයක් මෙන්න මෙතෙන්ට ඒක අපිට සෙට් කරගන්න පුළුවන් ඒ යුනිට් එක වෙනම ගන්න තියෙනවා මම මේක ගත්තේ නැහැ හැබැයි මම පස්සේ හිතුනොත් අවශ්‍යයි කියලා හිතුනොත් මම අරගන්නවා ඒක කොහෙ ගත්තත් එකයි ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් සයිස් එකක් නිසා
ඒ වගේම තමයි මේ ඇටැච්මන්ට් එක තියෙනවා. මේකට දැන් ලිඩ් එකකුත් තියෙන. දැන් අපිට පිටි දාලා හරි එහෙම නැත්නම් අපි අයිසින් එකක් හදන වෙලාවට අයිසින් සුගර් වගේ දාන්න අවශ්‍යයි නම් මේක මෙහෙම සෙට් කරලා මෙතනින් දාන්න පුළුවන් වෙන විදිහට ඒකට අර කුල ගියන්නේ නැති හින්දා මෙතනින් ඒ ටික දාන්න පුළුවන් වෙන වෙනම ලිඩ් එකකුත් එනවා මේකට. ඉතින් කිචන් මේඩ් මැෂින් එකක් හොයන කෙනෙක් ඉන්නවා නම් මට හිතෙනවා ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා මම ඔයගලන්ට මේ බීටර්ස් ගැන වෙනමම පාඩමකිනුත් ගේනවා වර්ග හෑන්ඩ් බීටර්ස් මේ ස්ටෑන්ඩ් මික්සර්ස් එහෙම තියෙන ඒවා. ඔයගලන්ට අවශ්‍ය කෙනෙක් නොවේ නම් ඔයගොල්ලෝ මේකේ මුදලක් උපයන්නේ නැත්නම් අවශ්‍යත් නැත්නම් මේ වගේ මැෂින් එකකට යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය හෑන්ඩ් බීට් එකක් හරි බීට් එකේම ස්ටෑන්ඩ් එක තියෙන එකක් තියෙනවා. ඒක හරි පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මම ගත්තේ මම ගොඩක් කල් ඉඳලා ආසාවෙන් බලන් හිටපු නිසා මම තව දෙයක් කියන්නේ මේ සම්පූර්ණ නොමිලේ කරන ප්‍රචාරණයක් කිසිම මුදල් අය කර ගැනීමකින් නෙවෙයි. මම එතන ගිහිල්ලා ඒ බඩුව ගත්ත නිසා මට හිතුණා ඔයගොල්ලන්ටත් ඒ සේවාව එතනින් ලබා ගන්න අවශ්‍ය නම් ඒ භාණ්ඩය ඔයගොල්ලන්ට ගන්න අවශ්‍ය නම් සහ එතන තියෙන තව පොඩි ප්ලාස්ටර් පොඩ් ටිකක් තිබ්බේ ටිකක් නිසා තමයි මම ගත්ත බඩුව නිසා එතනින් පෙන්නන්නේ. එහෙමනම් ඉතින් මේව පාවිච්චි කරලා හැටිත් මම තව අනිත් කේක් බීටර්ස් ගැනත් එක්ක ඔයගොල්ලන්ට තව පාඩමකින් අරන් එන්න. මම මේ මගේ ආස බඩුවක් ගත්ත නිසා ඔයගොල්ලන්ට එක්කත් ඒ සතුට බෙදාගත්තා. එහෙමනම් ගිහින් එන්න. සුබ දවසක්.